ඔයා හිතන්න එපා මේ ඔයාගේ සැලොන් එක විතරක් මේ ඩුබායි වලට තියෙන්නේ කියලා. ඔයිට වැඩි ලංකාවේ ලොකු සැලොන් එකක් තියෙනවා මේ ඩුබායි වල. සිනු ඩුබායි වල සැලොන් එකක් දාලානේ. ගන්න ඕනේ කෝල් එක. හෙලෝ සැලොන් සෙනු. හෙලෝ සිනු අක්කද? ඔව් කතා කරනවා. ඔනේ මම වගේ සැලොන් එක මේ දාලා කියලා දැනගත්තාම මාර විදිහට සතුටු වුණේ. මට වැඩ ගොඩක් තියෙනවානේ ඔයාලට කියලා කරගන්න. ඇත්ත? අනේ අක්කේ වගේ සැලොන් එක කොහෙද තියෙන්නේ? අපේ සැලොන් එක තියෙන්නේ මිස් ඌර්මෙතාවල ඩුබායි. හරි එහෙනම් මම දැන් එහෙනම් එන්නම්. ඔයාට වැඩක් තියනවද? අපොයින්ට්මන්ට් නෑ නේද? හරි එන්න. අනේ එහෙනම් මම දැන් එනවා හොඳේ. මාෂි දැන් අපොයින්ට්මන්ට් තියනවද? දැන් පුළුවන් මැඩම් මේ වැඩ ගන්න ෆ්‍රීද? හරි මිස් දැන් එන්න කමක් නෑ පුළුවන්. මේ සැලොන් 1000ක් පහු කරගෙන එන්නේ. අපේ කමට හින්දා මම මේ ලංකාවේ සැලොන් එකකට එන්නේ. හරි මම දන්නවා. වැඩේ හොඳට කරලා දෙන්නම් බය නැතුව එන්න. මම දන්නවා ඉතින් ඔයගොල්ලන්ගේ වැඩ සුපිරිනේ. මම ඒකනේ ඉතින් ඔයවම හොයාගෙන එන්නේ. ඔයව බලන්නමයි අක්කේ මම මේ එන්නේ. හොඳට කරලා දෙන්න හොඳේ. හරි මිස් හරි. අනේ අක්කේ මේ මගේ අතේ නම් මේ වෙලාව ලොකු ගාණක් නෑ. හරිද? පුළුවන් නම් මේ ඩිස්කවුන්ට් එකක් දාලා කරලා දෙන්න හොඳේ. නෝන ඉතින් මේ වෙලාවේ සල්ලිත් නෑ අතේ. මට මේ හදිසියෙටමයි මම මේ කරගන්නේ. එන්න මං ඉන්නවා එන්න එහෙනම්. හරි ඕකේ බයි. හිටපන් කොහොමද වැඩක් කරන්න? හායි කොහොමද? කොහොමද? එනකන් තමයි බලන් හිටියේ කොහොමද? මේ ඔය ආවදී අනේ හිතා ගන්න බෑ හරි ලස්සන යන්නේ. මට බලන්න ඕනේ ඔයා වීඩියෝ වල වගේම ඉන්නවද කියලානේ. thank you. හරි වාඩින්න මොනවද කරන්න තියෙන්නේ කියලා කියන්න. ලස්සනට කරලා දෙන්න. ඔව් මම හදලා කරලා දෙන්නම් මම ඔයා පෑදෙන්න යාවේ. අනිවාර්යෙන්. මගේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලානේ බලන්න එක තැන් වලින් කරලා කොණ්ඩේ කාලා තියෙන්නේ මගේ. ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් වගේ. කලර් එකකුත් දාගන්න. මේ කලින් කලර් කරනකොට ඩැමේජ් වෙලා තියෙන එක ටිකක් තියෙනවා කල්ලිය. ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකත් එක්ක කලර් එක දාන්න පුළුවන්. මොන කලර් එකද දාන්න ඕනේ මිස් දාව ටික? ෆොටෝ එකක් නම් තියෙනවා මේ මේක වගේ. හැබැයි මට ඔය කලර් එකම දාලා ඕනේ. මේ කලර් එක ඔය විදිහටම මේ දාලා ඕනේ. මට පුළුවන් ඒක දාන්න. අපි අද එක දවසම කරලා දෙන්න. එක දවසින් කරලා දෙන්න මට ආයෙ එන්න වෙලාවක්. ආයෙත් තාම හරි තියෙනවා. ෆේෂියල් එකකුත් තියෙනවා කරන්න. එහෙනම් ෆේෂියල් එක දාලා ඉවරලා මම හිතුව වැට් එකට ගන්නවා. හරි. ඔයා මේ ලංකාවේ සරණ එකෙන් වැඩ කරන්නේ මම දැක්ක වීඩියෝස් වල ආ ඉන්නවා. ඒ කියන්නේ මිස් අපේ වීඩියෝස් බලනවද? ඔව් මම බලනවානේ ඔයගොල්ලන්ගේ. මේ ඔයාලගේ සැලරි එක කොහොමද? කීයක් විතර හොඳ වෙනවද? වලටම නෑ මිස්. මේ මම සැලරි එක කම්මනවා. මේ ඔයගොල්ලන්ගේ මිස් හරි හොඳයිද? ඔය වීඩියෝස් වල ඉන්නා වගේම හොඳයිද? නැත්නම් අපරෝයිද? අනේ නෑ ඒ වගේම තමයි හරිය හොඳයි. හොඳයිට හොඳයි නරකයටත් නරකයි. වීඩියෝස් වල නම් ළමයිට හොඳට සලකනවා වගේ පේන්නේ. ඇත්තටමත් එහෙමද? අනේ ඔව් මිස්. ඒ වගේම තමයි. කිසි වෙනසක් නෑ. ගෙදරටත් වඩා හොඳට හොයලා බලනවා මිස්. සමහර ළමයි ඉන්නවන් ඩිසිප්ලින් නැති. ඒ අය නම් ඒ වෙලාවට මට මත හරලම දානවා මිස්. මේ මම මේ කුණ්ඩේ හදාගන්න ආවේ. යාට මේක හරියට කරගන්න පුළුවන් වෙයි නේද? අපෝ අපේ මැඩම් මේ වැඩ බාරගත්තොත් ඒක හොඳටම කරලා තමයි මේ නවත්තන්නේ. එහෙනම් කමක් නෑ. මගේ හස්බන්ඩ් එළියේ ඉන්නවා මේ එයාව ඇතුළට ගන්න පුළුවන් වෙයිද? අනේ මිස් පිරිමියන් නම් ඇතුළට එන්න බෑ මේක ලේඩි සැලුන් එකක් නේ. යාට කියන්නේ මොකද දැන් අපිට ප්‍රෝටීන් එකයි කලර් එකයි කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් වෙලා යන වැඩ. කොච්චර වෙලාවක වගේ ආයිද? ඒක මිස්ගේ කොණ්ඩේ තත්ත්වය අනුව තමයි අපි දැන් කලර් එක ඉස්සෙල්ලා බලන්න ඒක චෙක් කරලා බලලා මම ටයිම් එක කියන්න සර්ට ගිහිල්ලා ආපහු එන්න කියන්න. ඒ යන එකක් නෑ මාව දාලා බලමුකෝ අනිත් සැලුන් වල නම් ගන්න පුළුවන්. අපි අර කලින් ගියේ එක නම් ගත්තා. එහෙමද යුනිසෙක්ස් සැලුන් එකක් වෙන්න තියෙනවා මෙහෙ ලේඩිස් මේ සැලුන් වලට පිරිමියට ඇතුළට එන්න බෑ මිස්. හරි කමක් නෑ. හරි. එහෙනම් පටන් ගමු. හරි. වැඩි හොඳට කරන්න ඕනේ. හරි. ලයින් එපා. ඔයා වීඩියෝස් වල නම් සාරි හැම ඇදලා එන උසම හතර ගැම්මෙන් යනවානේ. දැන් නම් ඉතින් ඇඟපතක් වැඩි නෑ වගේ මට පේන්නේ නෑ. කෙට්ටු වෙලාද? වැඩ කරනකොට ඉතින් කන්න වෙලාවක් නෑ මිස්. මේ සාරියෙන් නම් උසම හත පේනවා තමයි. ඇඟේ ඉතින් පොඩිනේ. හොඳ අසන්ට පේන උසම හතට. එහෙමද? ඔව්. මේ සැලොන් එක වගේ නමටම තියෙන්නේ. ඔව් මිස්. මගේ නම තමයි තියෙන්නේ. ලොකු ගාණක් කියන්නේ නැති නේද? ඔව් සාමාන්‍ය ගාණක් ගියා. කට්ටිය නම් වඩ මඩ ගන්නවා නේද ගොඩක්. අනේ මේ මම දැක්කා ඔයාගේ ඕපනින් එකේ වීඩියෝ එකේ කමෙන්ට්ස් වගේ ආපු ඒකේ දාලා තිබ්බා කමෙන්ට්ස් ඔයාලා අනම්මනම් එහෙම විකුණලා සල්ලි හොයන්නේ. එහෙම දාලා තිබ්බනේ. ඔයාගේ හස්බන්ඩ් ඔයාව මෙහි ඩුබායි වලට ගෙනලා මිනිසුන්ට විකුණනවා කියලා දාලා තිබ්බනේ. එහෙමද සල්ලි හොයන්නේ. ඔයාලට මේ හොර එක එක බිස්නස් තියනවලු. නැත්තම් ඉතින් කාටද අනේ මේ ඩුබායි වල සැලොන් එකක් දාන්න පුළුවන් වෙන්නේ. ඩුබායි වල බිස්නස් එකක් එහෙම පටන් ගන්න ලේසි නෑ. ඔයා ඉතින් ওই කමෙන්ට් දකිනවද? මම ඕක කොහොම දකින්න මිස්. මෙහෙමයි. එක එක්කෙනාට වෙන වෙනම අපිට උත්තර දෙන්න බෑ. අපි මේ දේවල් කරන්නේ නැත්නම් අනිත් අය මොනවා කරමු අපිට මොකද?
අපිට පුළුවන් විදිහට අපි කරන්නේ. සමහර මිනිස්සුන්ට මොන හරි දෙයක් කරගන්න බැරි වුණාම ඔය වගේ දේවල් කියනවා. මම ඇත්තටම ගණන් ගන්නෑ මට දැන් ඒක තරහ යන්නෙත් නෑ ඒවා දැම්මා කියලා. මම කියන්නන්ට කෙසේ කිව්වත් අහන මිනිස්සු සීබුද්ධියෙන් අහන්න දෙපැත්ත. ඇත්ත. මම දැන් ගණන් ගන්නෑ ඒවා. ඔයා කලින් මේ වගේ කල එකක් දාලා නෑ නේද? මම දැක්ක දාලා නෑ වගේ පේජ් එකේ ෆොටෝස් හොයන දාලා තිබෙන්නේ නෑ. මේක දැක්කම කට්ටිය හැබැයි ඒ ඔයා හොයාගෙන ඔය කලර් එකම මම කරලා තියෙනවා. මිස් මගේ දන්නේ දැකලා නෑ. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න. මම දැක්කේ නෑ නොයික හොයාගෙන. ඉතින් චුට්ටක් ඉන්න මම හොයලා පෙන්නන්න. මම FB එකෙත් බලුවා TikTok එකෙත් බලුවා දැක්කේ නෑ. මේ තියෙන්නේ. ඒ කල එකමයි නේ. ඕකම තමයි. මේ වගේ කලර්ස් මම ගොඩක් කරලා තියෙනවා. ඒ විදිහටම දාලා දෙන්න පුළුවන්. මීට වඩා අඩු යන්නේ ආයේ සැලොන් එකේ ගණන්. ඒකෙ මිස් වෙන්නේ අපිට දැන් ඒ පැටි තියෙනවනේ එක එක පැටි තියෙනවනේ දුබායි වල උනත් එක එක පළාත් තියෙනවා අන්න ඒ පැටි වල සමහර පැටි ගණන් සමහර පැටි ගණන් නැහැ. ඒකට මෙහෙම නැහැ. මේ සාමාන්‍යයෙන් හොඳ ප්‍රයිස් එකක් යනවා. ඒ වගේම තමයි හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් වලින් තමයි කරන්නේ. ඒක අර වගේ ගණන් වලට කරන්න අමාරුයි. හැබැයි ක්ලයන්ට් ඊට පස්සේ කොන්න ඩැමේජ් වෙනවා, මූණ සවුත් වෙනවා. වල කියන්න බෑනේ. මොකයි ප්‍රශ්නේ. නැත්නම් අපිට වඩා ගණන් පැටි තියෙනවා මරීනා වල එතකොට පාම්ජුමේලා ඒ වගේ සලොන්ස් වල මාර ගණන්. ඊටත් වඩා. ඉතින් අර ගොඩක් වෙලාවට හැමෝම අර ළඟ තැනකට ගියාම මේකයි මේකයි කම්පෙයාර් කරනවා. ඉතින් ප්‍රොඩක්ට්ස් වල වෙනසක් කරලා එහෙම අඩු කරන්න පුළුවන්. කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඔයා දැන් මේ මෙහෙටද කල එක දාන්නේ ෆුල් යාම කල එක දානවාද? ඔව් ෆුල් එක හයිලයිට් කරනවා. දන්නේ යන්නේ මට වෙලත් යනවානේ ඔන්න ඔයාලට පුළුවන් විදිහට දාන්න ඕන නෝක. පුළුවන් විදිහට නෙමෙයි මට තේරුන්නේ නැහැ. බලලා දාන්නකො මට තේරෙන්නේ නෑනේ වෙලත් යනවානේ දැන් ගොඩක් හස්බන්ඩ් අරගේ එළියේ මේ කෝල් ගන්නවා මෙසේජ් දානවා මං හිතුවේ මෙච්චර වෙලා යයි කියලා. හරි නෑ මිස් ඉතින් මෙහෙට ඒ ඈත නම දුවගෙන ආවේ මේ වැඩ හොඳින් ඉඳන්නේ බය වෙන්න එපා. ඒ ඉල්ලපු කලේ ඒ විදිහටම දාලා දෙනවා. හැබැයි ඉතින් මට මේ කල එකම ඕනේ මේ පාටටම බලන් දෙන්න. මේ විදිහටම කරලා දෙන්න. හැබැයි ආ වීඩියෝස් වල හොඳට hina වෙලා හිටියට මොනේ නපුරු කවුනක් දැන් හොඳට පේනවා. නපුරුයි තමයි. නපුරුයි තමයි. ඒක ඉතින් කාලයක් යනකොට සමාජින්න මිනිස්සු නිසාම වෙන දෙයක්. ගොඩාක් හොඳට කට පියාගෙන අනිත් අයට බය හිටපු කාලෙකුත් තිබුණා. හැබැයි සමහර අය ඉන්නවනේ අපේ හිත රිද්දන්න බලාගෙන ඉන්න අය. අන්න ඒ වගේ අය ගාක් වෙලාවට මට හම්බෙලා තියෙනවා. ඒ වෙලාවට මම චුට්ටක් එක එක වෙයිද කියවෙනවා මම කටින්. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මම නපුරුයි කියලා. ඇත්ත කතා කරනකොට මම නපුරුයි කියලා හිතනවා. කෙලින් කතා කරද්දි මම නපුරුයි කියලා හිතනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් මම නම් උපතින්ම නපුරු කෙනෙක් තමයි. ඒක තමයි මොනේ පේන පොඩ්ඩක් නපුරු පාට හොඳට. ඔයාගේ බබාලා කොහෙද ඉන්නේ මෙහෙද ඉන්නේ? නෑ මේ සයාලා නම් ලංකාවේ ඉන්නේ. ඔයාට ඉතින් යාළුවා නැතුව ඉන්න පුළුවන්ද මේ? මොනා කරන්නද මේ සිටින්? එයාලා වෙනුවෙන් අපි හැමදේම කරන්නේ. අම්බෝ මම නම් කවදාකවත් එහෙම කරන්නේ නැහැ අනේ. අම්බෝ අම්මිට ඉතින් එහෙම ඉන්න පුළුවන්ද? මට නම් දවසක්වත් නැතුව ඉන්න බෑ අනේ. මම නම් ඔය වගේ ජීවිතේට කරන්නේ නැහැ අනේ. මිස් බලන්න දැන් හරිද කියලා? දැන් මනේ කොහොම හරි යන්නම් කලර් එක. හැබැයි ඉතින් මගේ හිතේ තිබ්බ පාට නම් නෑ. මම නෑ ලස්සනයි හැබැයි. යන්තම් දාගත්තනේ කොහොම හරි ඔය. මිස්ගේ හිතේ තිබ්බ පාට නම් මම දන්නේ නැහැ. හැබැයි මම ෆෝන් එකේ මට පෙන්නපු පාට නම් දැක්කා. නෑ නෑ මේ ලස්සනයි. එහෙනම් කමන්නේ. හොඳට තියෙනවා. ඔයාලා සැටිස්නේ? ඔව් මට සැටිස් අවුලක් නෑ. දැන් මිස් මේ කොණ්ඩේ දවස් 3ක් විතර යනකම් වොෂ් කරන්න බෑ. මේක දැන් ප්‍රොසෙසින් ටයිම් එකනේ. එතකොට මේ කොණ්ඩේ කටු ගහන්න එපා. කොණ්ඩේ දැන් මේක ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් කරලා තියෙන්නේ. කඩන්න ඉන්න ඕනේ. කටු ගහවොත් චුට්ටක් මෙහෙම බෙල් එකක් එන්න බලනවා. ඇද වේ කොණ්ඩේ. එහෙම වුණොත් අයන් එකෙන් ඉතින් අයන් කරගන්න වෙනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ වග ගහනදී කොණ්ඩේ කඩන් ඉන්න ඕනේ. අපිට ඉතින් එහෙම ඉන්න බෑනේ. වැඩ කරද්දී කොණ්ඩේ කටු ගහන්න වෙනවා. ඉතින් ඒක එහෙම තමයි. පුළුවන් තරම් කොණ්ඩේ කටු ගහන්න නැතුව ඒකට ගොඩාක් හොට් හොඳ නැහැ. මම රෙකමන්ඩ් කරන ෂැම්පු කන්ඩිෂනර් අරගෙන ඒවම යූස් කරනවා. හරි. කොණ්ඩේ කටු ගහන්න එපා. හරි හරි. බය වෙන්න එපා. මට මේ දවස් ටිකේ නිවාඩු. හරිනේ ඔක වැඩි හරිනේ. හරි හරි ලස්සනට තියෙනවා. thank you. හරිනේ? හරි. අනේ ලස්සනයි සෙනුවකි thank you හොඳයි. bye. මම යනවා මම්මගේ අනිත් යාළුවාට කියන්න හොඳ එන්නේ කියලා. bye. thank you. බයි. එහෙනම් ආයෙත් එන්න. හම්බෝ හරි මහන්සි. දැන් මම රටක් කැම හදන්න එපා. මේක ඇත්තද නෝනේ? කතානේ මේ මෙයාගේ මේ මහලුකු සැලොන් එකේ වැඩ. ඉන්නකො නම් හොඳ දෙකක් කියන කෝල් එකක්. හෙලෝ සෙනුවක්කේ. මම මේ දැන් චුට්ටකට කලින් කොණ්ඩේ හදාගෙන ආවේ. මේ බලන්න අනේ කොණ්ඩේ ඇද වෙලානේ පිටිපස්සේ ඔක්කොම ටික. ඔව්. මේ දැන් චුට්ටකට කලින් ගියේ. ඒක මොනවා වෙලාද? මිස් කට්ටක් එහෙම ගැහුවේ නෑ නේද? පිස්සුදානේ මං කටු ගහනවද? මේ සැත්තටම කටු එහෙම ගැහුවේ නෑ නේද?
මං කටක් ගැහුවේ නෑනේ මං කොණ්ඩේ කඩාගෙනමයි හිටියේ. එහෙනම් මෙන්න විදිහක් නැහැනේ. අනිත් එක මම මේ ආපු වෙලේ ඉඳන්ම වාඩි වෙලාම හිටියේ. දැන් මම මේ කොණ්ඩෙත් බැලුවේ. ඒක තමයි මම මේ කල්පනා කරේ. එහෙනම් වෙන විදිහක් නැහැනේ. හරි. ඒක මිස් එච්චර හිතන්න එපා. මිස්ටර් අද එන්න පුළුවන්ද? අනේ අද නම් මට ආයෙ එන්න වෙන්නේ නැහැ. එහෙමනම් හෙට එන්න පුළුවන් නේද? මම ඔක ෆික්ස් කරලා දෙන්නම්. ඒක තමයි ඉතින් මම ෆික්ස් කරලා දෙන්න ඕනේ තමයි. මම මේ අපේ කමරේ ලංකාවේ සැලොන් එකක් නිසා වීඩියෝ බලලා ආවේ. හරි මම ෆික්ස් කරලා දෙන්නම් බය වෙන්න එපා. මට සල්ලි ඕනේ නැහැ. මම ෆික්ස් කරලා දෙන්නම් හරි. මං හිතුවෙනවා මගේ කොණ්ඩේට මෙහෙම කරයි කියලා. ඉතින් මිස් මං කීවේ ඒක තමයි මම ෆික්ස් කරලා දෙන්නම් බය වෙන්න එපා. මම සතවහක්වත් ගන්න නැහැ කොණ්ඩේ හදලා දෙන්නම් මම. බලන්න මේ කලර් එකත් හරි නෑනේ. මගේ ගෙදර අය ඔක්කොම මට බයිනවා. අපේ බල්ලත් අහක බලාගත්ත මාව දැකලා. ඉතින් මිස් ඔයා කලයකට සැටිස් වුණානේ. අනිත් එකේ ෆොටෝ එකේ විදිහට මේ කලය එකක් තියෙනවානේ. ඕගොල්ලොත් මේ ඉස්සරහට යන්න එපයි. ඒකයි මම මේ හිතරේ දෙය කියලා මුකුත් ඒවල කිව්වෙත් නැත්තේ. කලය එක නම් මිස් ආයෙ චේන්ජ් කරන්න බෑ. ඒක නම් මිස්ට පේ කරන්න වෙනවා. අනිත් එක මේ අපි මේ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ඕගොල්ලන්ට මේ කරන දේවල් වලට හෙන ගහනවා. එහෙම කියන්න එපා මිස්. දැන් ඔය හම්බෙන සල්ලි සේරම මගේ සාක්කුවට යන්නේ නැහැ. ඒවට කරන්ට් බිල් එකට කැපෙනවා, මේ බිල්ඩින් රෙන්ට් එකට කැපෙනවා, මේ ළමයිගේ පඩි වලට යනවා. නැත්තම් මේ කලර් එක හරි කැතයි මේවා දාලා තියෙනවා. බලන්නකෝ. ජරා වැඩ කරන්න එපානේ. මම ආයේ මේකට පේ කරන්නේ නැහැ. මේක ඔයාගේ ළමයිටත් එක්ක සහ ගන්නවා. මම මේ අනික කොච්චර දුරින් හඳාවේ. මේ ඩුබායි වල ලංකාවේ සෙනන් කොච්චර තියෙනවද මම මේ ඔයාව හොයාගෙන ආවිලත් ඔයා මට මෙහෙම කරා. බලන්නකෝ මේ කරපු වැඩේ මම මුළු කොණ්ඩෙම කාලා නැහැ. ඒකට නම් ඇත්තටම පේමන්ට් එකක් ගන්න වෙනවා මිස්. අර වැඩේ නම් මම ෆ්‍රී කරලා දෙනවා. මේ ළඟේ හැපැත්තේ සැලොන් එකට ගියාම ඒ කඩියත් ඇහුවා මේ මොකද මේ කරලා තියෙන්නේ කියලා. ඔයා හිතන්න එපා මේ ඔයාගේ සැලොන් එක විතරයි මේ ඩුබායි වලට තියෙන්නේ කියලා. ලංකාවේ ඔයිට වැඩි ලංකාවේ ලොකු සැලොන් එකක් තියෙනවා මේ ඩුබායි වල. අනේ මිස් ඉතින් මම ඔයාට ඒක ෆික්ස් කරලා දෙන්නම් කියලා කිව්වනේ. ඇයි මේ තරහින් කතා කරන්නේ? මං දැන් කොහමද පාරේ බහැලා යන්නේ? ඕගොල්ලෝ මහ ලොකුවට පේජ් කරගෙන වීඩියෝස් දානවා. හරියට වැඩක්වත් කරගන්න බෑ. ඔයයි කිසි මනුස්සකමක් නැද්ද? අනේ මිස් ඉතින් මම මනුස්සකමින් තමයි මේ කතා කරේ. මිස් ඔයාට අතේ සල්ලිත් අබේ කිව්වම මම කමක් නැහැ කියලා ඒ ගානට කරේ. ඔයිට වඩා ලොකු ගානක් යනවත් එක්ක. අපි අතින් පාඩු කරන්නේ වැඩේ කරේ. ගණන් අඩු කරන්න කිව්වයි කියලා ඔයා මේ හිතන්න එපා අපි මේ නැති බැරි මිනිස්සුයි කියලා. අපි එහෙම අසරණ මිනිස්සු නෙවෙයි. හරි මෙහෙමයි මිස්. එහෙම කරන්නකෝ. ඔය ළඟ තියෙනකෝ නේද සැලොන් එක? එහෙනම් මිස් ඒකට යන්න. එහෙම නැත්නම් ආයි පාරක් පේමන්ට් එක දීලා කලෙක චේන්ජ් කරගන්න යන්න. මම මිස්ට කිව්වනේ මම අරක පී ඔෆ් චාර්ජ් කරලා දෙන්නම් කියලා. ඒත් ඉතින් මිස් මට බයිනවනේ. හරි කමක් නැහැ. එහෙනම් අර ලංකාවේ තියෙන ලොකු සැලොන් එකට මිස් යන්නකෝ. කමක් නැහැ ප්‍රශ්නෙත් නැහැ. බලන්නකෝ මම මේ වටේම ඉන්නේ ලංකාවේ ඉන්න අයට කියනවා ඉන්න එපා කියලා ඔයාගේ සැලොන් එකට. කමක් නැහැ. ලංකාවේ කොහෙටම කියන්නකෝ මෙහෙන්. ඔයා හරි නපුරු විදිහට අනේ ක්ලාස් වලට කතා කරන්නේ. ඔහොමද කතා කරන්නේ? ඔහොම කතා කරද්දී නම් ඔයාගේ සැලොන් එකට එක්කෙනෙක්වත් එන එකක්. නපුරු කවුද කියලා මිස් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මූණ බලන්නකෝ ඒතර තේරෙයි. ඒක ලේසියෙන් කතා හරින්නේ නැහැ. උද වැඩක් කරනවා මං වල. බලන්නකෝ. නෑ මම කරන්නේ. මම පී කරන්නේ මොනවද? සම්පූර්ණ ගානම අපෝ දීලා කරගෙන යන්න. මට සල්ලි නැත්තේ මට ඕන තරම් සල්ලි තියෙනවා. මගේ මහත්තයාත් මට සල්ලි දෙනවා. ඉන්නකෝ මම මේක ලේසියෙන් කතා හරින්නේ නැහැ. Relax, baby.